ඇහැටවත් ලස්සන නැති ළමයිගේ අම්මෙක්වත් එන්න මම කැමති නෑ. හන්දිපත් ආශ්‍රිතව වේදනාව වැඩි විශේෂයෙන්ම වැඩිහිටි සහ මහලුවියේ ඉන්න පුද්ගලයන්ට ඒක ඉතාමත් ගුණයි. ඉතින් ඔබත් අදම මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න. ඔබේ නිවසේ වැඩිහිටි මහලු අය ඉන්නවා නම් ඒ අයටත් හඳුන්වලා දෙන්න. උපේක්ෂකේ දැන් පෙම්වතියගේ රෝල් එක ඒ කියන්නේ අපිට නම් තාම ඔබ පෙම්වතිය විදියට දකින්න අපි ආසයි. Thank you. හැබැයි තාම මේක පේනවත් එක්ක. නෑ thank you. දැන් ඒ වුණාට ආසාවෙන් අම්මා කෙනෙක් වෙලා ඉන්න. පළවෙනි වතාවට ඔව් මම කීපවත් අම්මා කැරක්ටර්ස් ගොඩක් කරාට ඔව් ගොඩ ඔව් කියන්නේ මට අර සාමාන්‍යයෙන් මගේ වයසේ චරිතයකට මම නාට්‍යයට ගියේ ප්‍රධාන චරිතය අයින් වුණ හින්දා මම අම්මා කරා එකපාරට බෑයි කියලා මාත් යන්න. ඉතින් ඒ වගේ අර අම්මා වෙන්න වුණා. නමුත් පළවෙනි වතාවට ඇත්තටම ආසාවෙන් අම්මා කෙනෙක් වෙන්න. ඒකට ප්‍රධානම හේතුව මේකේ ඉන්න කාස්ට් එක සහ ප්‍රදීප අයියා. අයියා හින්දානේ අක්කට පළවෙනි සම්මානය හරියටම හරි. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ මම කලාවේ මම අයත් වෙච්ච ටික කාලෙදී මට ඇති වෙච්ච ලොකුම දුක තමයි ඒ කියන්නේ ඒ අය අඳුරගෙන ඒ අයගෙන් දුරස් වීම. ඉතින් අයියාගේ අධ්‍යක්ෂණය යටතේ ආයි දෙවෙනි නිර්මාණයට මෙහෙම එන්න ලැබීම මට මගේ වාසනාවක් භාග්යක් සහ මම හැමතිස්සෙම විශ්වාස කරනවා කාස්ට් එක ලොකුවට වැදගත් වෙනවා. දැන් පබා වුණත් සාර්ථක වුණේ හැම චරිතයකටම ගත්ත කට්ටිය හරියටම හරි වුණ හින්දා සහ අපි ඇත්තටම පවුලක් විදිහට අපි එකතු වුණා. ඉතින් ඒ හැඟීමම මට මේ වැඩේ පැහැදිලිවම තියෙනවා. දිනේ කියන්නේ අතිශයින් දක්ෂ කියන්නේ හැම අතකින් මට අද ප්‍රෝග්‍රෑම් එකේ වෙලාව මදි මේලා දරුවගේ දක්ෂතාවය මම කියන්නේ ඇත්තටම කියන්නේ දෙන්නේ තින්දලු අම්මගේ කැරක්ටර් එකට කැමති. ඒ වගේ කරුවෙක් ඇත්ත කියන්නේ ඔන්න ඉතින් ඇහැටවත් ලස්සන නැති ළමයිගේ අම්මෙක්වත් එන්න මම කැමති නෑ. කැමරාවට උචිතම දරුවෙක් එක සහිත ඒකත් එක ඕ ඒ ලව් එක අපි දැක්ක අර එක ෂොට් එකක තියෙනවා දෙනේ තැවිලා බත් කටක් එහෙම කන්න කියලා මේ අගගේ මූණ නෑ ඉතින් ඇත්තටම කොච්චි දැන් කියන්නේ ෆොටෝජෙනික් කියලා යමක් තියෙනවා ග්ලැමර් කියලා යමක් තියෙනවා. ඉතින් මේ දරුවට ඒක පැහැදිලිවම තියෙනවා. තව පොඩ්ඩක් උනන්දු වැඩි වුණා තවත් හොඳයි නාට්‍ය ඇතුලේ. තාම අවුරුදු 17ක දරුවෝ ඉතින් ඔය වගේ මේ නාට්‍ය අර පබාහ සමානම හැඟීමක් මට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ අර ඇක්ෂන් කට් කිව්වට ඒ වෙලාවේ ගන්න ටිකට වැඩිය එහා බොන්ඩ් එකක් තියෙනවා. පැහැදිලිවම මේ විශේෂයෙන් මොරිනක මතක් කළ යුතුමයි. ඒ කියන්නේ ඒ ගුණහපත්කම නිසා අපිට හරි ලේසි වැඩ කරන්න. මේ ගුණහමේ මනුස්සකම මම හිතන්නේ දැන් අපි රස්සාවට කවුරු හරි ගන්නවා නම් මම කතා කරන වැඩිද මන්ද අපි සුදුසුකන්නේ බලන්න ඩිග්‍රී එකක් තියෙනවද වැඩ පුළුවන් තරම් හැබැයි අපි රස්සාවෙන් අපි රස්සාවෙන් ආව අයින් කරන්නේ මොන හේතුව මතද බොරු කරොත් චරිතවත් නැත්තන්නේ ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි මොකක් හරි දෙකට ගන්න චරිතවත්ද කියලා බලන එකත් අර මේ සුදුසුකම් හා සමාන බැලිය යුතු එකට හොඳම උදාහරණය තමයි මොරින්නක්. ඒ කියන්නේ එච්චර ගුණහපත් කෙනෙක් සහ නැන්දම්මා වෙච්ච එකත් මට හරි සතුටක්. මොකද මේ බැඳීම අර ඉන්ටරැක්ෂන් එක කිව්වා වගේ හරි වටින විදිහට ප්‍රදීප අයියා ඇතුළු අපේ රයිටර් නිෂ්පාදක හිරුම් දෙනා මේක පෙන්නනවා. ඉතින් වාසනාවක් මට එකතු වෙන්න ලැබීම.